welcome to my channel කියලා මම පිළිගන්නවා. ඉතින් මේ මං ගාව තියෙන HT1 motherboard එකක්. ඉතින් අපි මේක පොඩ්ඩක් ඩස්ට් එක වගේ තිබ්බ. ඉතින් මේක මං හොඳට පොල් මුඩ් එකකින් පිරිමැදලා රින්ස් පකට්ටයක් දාලා හොඳට හොදලා තිනවා. අර පේනවා ඇති. ඒ ආකාරයට මේක හොඳට ක්ලීන් කරගන්න ඕනේ. තාමත් වතුර බින්දුව හැමෙන් තියෙනවා. මේ බලන්න අතත් ඉවරයි. ඉතින් ඒ ආකාරයට හොඳට ක්ලීන් කරාට පස්සේ මේක ගසන්න ඕන හයියෙන්. මගේ i7 පොසිසරයට හානි වුණාද දන්නේ මේ ගසන්න ගිහිල්ලා. ඉතින් ඇත්තටම සන්තෝෂයි මේ පොසිසරේ ඉතා බරයි. ඉතින් මේක මං කෑලියම ගලවගත්ත බර නිසා මේ ආකාර රන් කාඩ් අපිට බලා ගන්න පුළුවන්. මේක හොඳට ග්‍රයින්ඩරෙන් පිරිමදින්න ඕනේ. ග්‍රයින්ඩරේ අරන් මේක හොඳට මම පිරිමැද්දා වල පේන ඇති. ඊට පස්සේ මේක හොඳට තලන්න ඕන. ඉතින් අපි බලමු මේක දැන් ෆික්ස් කරලා මේක වතුරට ගියාම ටික වෙලා තියන්න මේ මං හිතන්නේ අනිත් පැත්ත හරවලා. ඉතින් අපි බලමු මේක කොහොමද හරියට ෆික්ස් කරගන්න කියලා. ඔය ඉතින් අපි මුලින්ම RAM කාඩ් එක හොඳට ෆික්ස් කරලා බලමු. මේ ආකාරයට RAM කාඩ් එක කොහොමද ගන්න. මේ ආකාරයටද කොහෙද ඉන්නේ මං හිතා RAM එක. මේ ආකාරයට වැඩියන්කෝ. හරි ඊට පස්සේ මේ මල්ලි ස්ක්‍රූ පිනිනලා මේක හොඳට සවිමත් වෙන්න ගහන්න ඕන. හරි මේක හොඳට සවිමත් වෙලා අපි අනිත් එකත් ෆික්ස් කරලා බලමු. ඒරෝ සංසාරයක් පේන්නේ. කත් අපිට හොඳට හයි කරගන්න ඕන. ඉතින් මේ යකඩ පට්ටම් කැල්ල අයින් කරලා අපි මේ විදිහට පොසිසරේ මේකට බා ගන්න ඕන. මේ පොල් මුඩු කැලිත් මේක අසීර වෙලා. ඉතින් සමා වෙන්න ඕන. ඒවා අපි හොඳට අයින් කරලා පොසිසරේ දාන විදිහත් මතක නැහැ. මෙහෙම දෙන්නේ. ආනේ මෙහෙම මේ විදිහට හොඳට දාලා මෙහෙම හරි ඒක හරි. ඉතින් මේ විදිහට අපි මේව ෆික්ස් කරගන්න ඕන. ඉතින් අප්පා වැටෙන සමහරවිට ඒක එහෙම හොඳට අල්ලන් ඉන්න මේ වතුරක් තියෙන එක අවුලන්න එක ටික වෙලාවකින් හරි. මේ විදිහට අපි මේ 8GB RAM කාඩ් එක ෆික්ස් කරලා 16GB වෙන්න ඒ ආකාරයට තව ටිකක් ගහන්න. මේ පොඩ්ඩ ලූස් වගේ. ඊට පස්සේ අපි කූලරේ මේ ආකාරයෙන් සවි කරගන්න ඕන. හරියට කූලරේට දෙන්නේ නැහැ. ඉතින් මේකත් හරි කොහොම තමයි ඉතින් ෆික්ස් කරගන්නේ. මාව subscribe කරලා තියාගන්න. දිගටම ඔව් ඒක හරියට ෆික්ස් වෙලා නැහැ. ඉතින් අපි ඒක බලමු කොහොමද ඊළඟ වීඩියෝ එක කොහොමද හයි කරගන්නේ කියලා. එච්චරයි වීඩියෝ එක.